මට මේ ට්‍රේඩ් එකෙන් ඩොලර් 750ක් ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට ට්‍රේඩ් කරන්න ඩොලර් 10000ක් දීලා ට්‍රේඩින් කියලා කියන්නේ සිග්නල් ගෲප් එකක් බලාගෙන ට්‍රේඩ් එකක් දාලා ටේක් ප්‍රොෆිට් එකයි ස්ටොප් ලොස් එකයි දාලා යන එක නෙමෙයි. මට ඩොලර් 3ක් ප්‍රොෆිට් වෙලා තියෙනවා බලන් ඉඳද්දි. මේ වීඩියෝ එක බලන ඔයාවත් අයිබෝන් කියලා පිළිගන්නවා දිල්ෂාන් IM Academy YouTube channel එකට. අද වීඩියෝ එකකින් අරගෙන ආවේ ඔයගොල්ලන්ට ගොඩක් වටින concept එකක්. ඒ තමයි Binance Demo Trading. මේ වීඩියෝ එක වටින්නේ ට්‍රේඩිං වලින් හොඳටම ලොස් වෙලා ඉන්න කට්ටියට. ඒ වගේම තමයි ට්‍රේඩිං පටන් ගන්න සල්ලි නැතුව ඉන්න කට්ටියට. ඉතින් හුඟ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ අතේ තියෙන පිච්චිය දාලා ට්‍රේඩිං කොහොමද පුරුදු වෙන්නේ කියන එකේ. ඉතින් ඒකට දඟලන්න දෙයක් නැහැ. Binance එකෙන් දීලා තියෙනවා මේකට නියම ඔප්ෂන් එකක්. ඒ කියන්නේ ඔයාලට ට්‍රේඩ් කරන්න ඩොලර් 10000ක් දීලා තියෙනවා. ඉතින් මේ ඩොලර් 10000 පාවිච්චි කරලා ඔයාට ස්පොට් ට්‍රේඩින් කරන්නත් පුළුවන්, ෆියුචර් ට්‍රේඩින් කරන්නත් පුළුවන්. අතින් කීයක්වත් වියදම් වෙන්නේ නැහැ. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ සල්ලි වලට විත්ඩ්‍රෝ කරන්න බෑ. Binance එකේ ඇතුළම ට්‍රේඩින් පුරුදු වෙලා මේකෙන් ට්‍රේඩින් හොඳට ඉගෙනගෙන ඔයාට අන්න එතන ඒ තියෙන කැපිටල් එක වැඩි කරගත්තොත් ඔයාගේ ඇත්ත සල්ලි දාලා ඔයාට ට්‍රේඩින් ජර්නි එක බිල්ඩ් අප් කරගන්න පුළුවන්. ඉතින් මමත් මේකෙන් ගොඩක් පුරුදු නම් මම ඔයාලට මේකෙන් දාලා තියෙන ට්‍රේඩින් ටිකක් ඉස්සරහට පෙන්නන්නම්. ඉතින් අපි බලමු මේක කොහොමද කරන්න කියලා. වැඩේ පටන් ගන්න කලින් පුංචි ඩිස්ක්ලේමර් එකක් දෙන්න ඕන. ඒ තමයි ඔයගොල්ලන්ට channel එකේ cover photo එක බලුවත් මේක පේනවා. මගේ නම photos දාගෙන ඔයාලට කෝල් අරගෙන විවිධ trading plan explain කරන scammers වලට අහු වෙන්න එපා. මම කවදාවත් ඔයගොල්ලන්ට personal call අරගෙන කතා කරන්නේ නැහැ. අපි යමු මේක කරන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් මේ වැඩේ කරන්න ගොඩක් ලේසි. ඔයාගේ Binance account එකේ මෙතන මුලින්ම home page එකට එන්න ඕන. home page එකට ආවට පස්සේ මෙන්න මෙතන උඩ තියෙන මේ dot තුන උඩ click කරාට පස්සේ මේකේ තියෙන ඕගොල්ලන්ට Binance එකෙන් දෙන services ටික බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන තියෙනවා more services කියන එක. මේ more service කියන එකේ චුට්ටක් පල්ලෙහාට ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා demo trading කියන එක. ඉතින් ඔයා ඩිමෝ ට්‍රේඩින් වලට යන්නේ පළවෙනි පාර නම් මේකේ ඕකේ කරන්න චුටි මේසේජ් ටිකක් ඒවි. ඒ ඕකේ කරලා දාන්න ඒවා සාමාන්‍ය දේවල්. දැන් මගේ මේ විදිහට පෙන්නන්නේ මම ඊට කලින් මේකට ඇවිල්ලා තියෙන නිසානේ. හරි. ඉතින් මෙතන උඩ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ස්පොට් කියලා තියෙනවා. ඊට පස්සේ USDT coin මේ වගේ wallets ටිකක් තියෙනවා බලා ගන්න. දැන් මෙතන මට ස්පොට් ට්‍රේඩ් කරන්න ඩොලර් 5000ක් දීලා තියෙනවා. ෆියුචර් ට්‍රේඩ් කරන්න ඩොලර් 5000ක් දීලා තියෙනවා. හැබැයි මගේ පෙන්නන්නේ 3000 ගාන. මම ඊට කලින් මෙතන ට්‍රේඩ් එකක් දාලා තියෙන නිසා. ඉතින් මේ තියෙන මම ඒ විදිහට දාපු ට්‍රේඩ් එක ඔයගොල්ලන්ට පේනවා ලෙවරේජ් එක මම පාවිච්චි කරලා තියෙන්නේ 8 ලෙවරේජ් එක. ට්‍රේඩ් එකට එන්ටර් වෙලා තියෙන්නේ බිට්කොයින් එක 81000 ඉතින් දැන් 5000ක් අඩු වෙලා මට මේ ට්‍රේඩ් එකෙන් ඩොලර් 750ක් ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඉතින් කොහොමද මේක රියල් සල්ලි වලින් දාලා කරා නම් ඩොලර් 1500ක ට්‍රේඩ් එකක් දැම්ම නම් ඉතින් ඒකෙන් 150ක් මේ විදි ප්‍රොෆිට් වෙලා. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි ඕගොල්ලොන්ට මේකෙදි මාජින් ඇඩ් කරන දේවල්, ප්‍රොෆිට් බුක් කරන දේවල් මේ හැම දෙයක්ම මේකෙන් ඇනලයිස් කර පාවිච්චි කරන්න පුළුවන්. ට්‍රේඩින් view එකට ගිහලා ඇනලයිස් කරලා මේකේ ට්‍රේඩ් දාන්න හොඳ අවස්ථාවක් මේක. ට්‍රේඩින් පටන් ගන්න කෙනෙක්ට වටිනම වීඩියෝ එකක් තමයි මේක. අන්න ඒ නිසා මේ වීඩියෝ එකට ලයික් එකක්, කමෙන්ට් එකක් නොදා යන්න එපා. මේක ඔයාලට කොච්චර වටිනවද කියන එක කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. දැන් අපි බලමු කොහොමද මේකේ ට්‍රේඩ් එකක් දාන්නේ කියලා. ට්‍රේඩ් එකක් දාන්න කියලා දෙන්න කලින් මේ තියෙන ට්‍රේඩ් එක මම ක්ලෝස් කරලා ඉන්නම්කෝ. මෙන්න මෙතන ක්ලෝස් බටන් එකට ගිහිල්ලා ඔයාට ඕන නම් මේක ඉතින් විවිධ විදියට ක්ලෝස් කරගන්න පුළුවන්. මේ මෙතන ඇඩ්ජස්ට් බටන් එකක් තියෙනවා. දැන් හිතන්නකෝ මෙහෙම බාගෙට ක්ලෝස් කරගන්නත් පුළුවන් ඕන නම්. නිකන් ඩොලර් 300 ගාණක් ප්‍රොෆිට් අරගෙන ඊටු ටික පස්සේ ක්ලෝස් කරගන්න. ඒ කියන්නේ මාජින් එක ඩොලර් 2500 තිබුණේ 700ට විතර අඩු වෙන්න බාගෙට ක්ලෝස් කරගන්නත් පුළුවන්. ඕන නම් ෆුල් ක්ලෝස් කරගන්නත් පුළුවන්. ඒක මම අමතර දෙයක් කිව්වේ. හරි. දැන් බලන්නකෝ. දැන් මට ට්‍රේඩින් පුරුදු වෙන්න ඩොලර් දුන්නේ 5000යි. දැන් මගේ 5800ක් වෙලා තියෙනවා. මෙන්න මේ නොමිලේ හම්බ වෙන කැපිටල් එක ඔයාලට වැඩි කරගන්න බැරි නම් ඔයා කවදාවත් ඇත සල්ලි දාලා ට්‍රේඩ් කරන්න යන්න එපා. මේක ප්‍රොෆිට් වේගෙ නැද්දි ඩොලර් 10 20 දාලා ට්‍රේඩින් කරන්න. ඒ වගේම නිකන් දුන්න කියලා ලොකු ලෙවරේජ් වල ට්‍රේඩින් කරන්න යන්න එපා. ලෙවරේජ් එක 10න් පල්ලෙහා තියාගෙන මාජින් ඇඩ් කරන වීඩියෝස් මගේ channel එකේ ඕන තරම් තියෙනවා. ඒව බලලා හොඳට ට්‍රේඩින් පුරුදු වෙලා වැඩ පටන් ගන්න. ඉතින් මේකත් අර වගේම තමයි. හිතන්නකෝ ඔයාට ඩොලර් මෙතන ඔන්න මම ඩොලර්ස් දාන්නම්. මෙතනින් drag and drop කරලා දාන්නම්. ඩොලර් කීයද දාන්නේ අපි පළවෙනි ට්‍රේඩ් උඩ අපි දාමු 1000ක ට්‍රේඩ් එක. මෙන්න මෙතන වට යට පෙන්වනවා USDT කියන තැන වට ඒ ඇඩ් වෙන ඩොලර්ස් ගන්න පෙන්වනවා. ඒ වගේම මේ මෙතනින් ඔයාට පුළුවන් buy එකක්ද sell එකක්ද කියලා මෙතනින් තෝරලා
buy එකක් දානවනම් මෙන්න මේ විදිහට confirm කරාට පස්සේ take profit arrow මේ මෙතනින් දාගන්නත් පුළුවන්. ඔන්න trade එක place වුණා. ඩොලර් 1000ක trade එකක් තමයි place තුනේ. අර කලින් තිබිච්ච ඩොලර් 5800 ගානෙන් ඒ ගාන අඩු වෙලා මෙතන margin එකට අවශ්‍ය ගාන පෙන්නනවා. ඉතින් අපි බලමු මේ trade එක ඉස්සරහට profit වෙයිද කියන එක. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා spot trading. ඉතින් spot trading වල මෙතනින් අවශ්‍ය coin pair එක ඔයා තෝරගෙන මෙතනින් ඔයාලට අවශ්‍ය විදිහට දැන් හිතන්න bitcoin කියලා. මම bitcoin මිලදී ගන්න හදනවා ඩොලර් 100ක. මේ විදිහට buy කරලා අපිට ඒ අදාළ coin එක මෙන්න මෙතන hold කරලා තියාගන්න පුළුවන්. මෙතන පෙන්නනවා කොච්චර amount එකක් hold කරලා තියනවද කියලා. මෙතනින් බලන්න පුළුවන් ඔයාලට මෙතන 99 දැන් bitcoin 0.013ක් buy වුණා. මෙතනින් බලන්න පුළුවන් ඒ value එක දැන් ඩොලර් 100කනේ buy කරේ. value එක අඩු වෙන විදිය, වැඩි වෙන විදිය මෙතනින් ඔයාලට බලලා ඉගෙන ගන්න පුළුවන්. හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. චුට්ට coin මේ Binance Demo Trading හුඟ දෙනෙක් කියලා දෙන්නේ නැහැ. හුඟ දෙනෙක් දන්නේ නැහැ. හැබැයි මේක තමයි trading පුරුදු වෙන්න ඔයාලට තියෙන හොඳම දේ. මේක නිකන් ටැග්ගක් හම්බ වෙනවා වගේ වැඩක්. ඒ කියන්නේ trading ගැන superiorටම අත්දැකීමක් ගන්න පුළුවන්. trading pro කෙනෙක් විදියට trading වලට බහැලා වැඩ පටන් ගන්න පුළුවන් මේ demo වලින් වැඩට බැස්සොත් වැඩේ අල්ලගත්තොත්. ඕගොල්ලන්ට වැඩේ පෙන්නලමයි පටන් ගත්තේ. ඩොලර් 800ක් trade එකක් profit කරලා පෙන්නවා. 8 leverage එක දාලා. ඉතින් මං හිතනවා මේ ගැන මොකුත් ප්‍රශ්න නැහැ කියලා. දැන් ඕගොල්ලන්ට මේ වෙලාවෙන් පේනවා මට ඩොලර් 3ක් ප්‍රොෆිට් වෙලා තියෙනවා බලන් ඉඳද්දිම. ඉතින් මේක තමයි ට්‍රේඩින් වල සාර්ථකත්වය. හැම වෙලාවෙම අඩු ලෙවරේජ් වලින් ට්‍රේඩ් කරන්න ඕන. මාර්ජින් ඇඩ් කර ට්‍රේඩ් එක බේර ගන්න ඕන. ට්‍රේඩින් කියලා කියන්නේ සිග්නල් ගෲප් එකක් බලාගෙන ට්‍රේඩ් එකක් දාලා ටේක් ප්‍රොෆිට් එක ස්ටොප් ලොස් එක දාලා යන එක නෙමෙයි. ඔට්ටු වලනවා වගේ වැඩක් නෙමෙයි. කෙලින්ම ස්කිල් එකත් එක්ක මාර්ජින් ගහ වින් එකට යනකම් අදින්න ඕන ගේමක් මේක. ඉතින් ඒක පුරුදු වෙන්න මේක හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා. එහෙනම් මේ ගැන මුකුත් ප්‍රශ්න නැතුව ඇති කියලා හිතනවා. ප්‍රශ්න තියෙනම් කමෙන්ට් එකේ දාන්න. අනිවාර්යෙන්ම මම කමෙන්ට්ස් වලට ප්‍රයිවට්ලි රිප්ලයි කරනවා. එහෙනම් මේ වීඩියෝ එකේ කතා කරන්න තියෙන මේ දේවල් ටික විතරයි. තව වීඩියෝ එකක් ඉස්සරහට අරන් ඉන්නම් මේ සම්බන්ධව හොඳ වීඩියෝස් ටිකක් තියෙනවා. මාර්ජින් ඇඩ් කරගන්න විදිය සම්බන්ධව channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් කාලය අරගෙන මගේ වීඩියෝස් බලුවට ගොඩක් ස්තුතියි. අපි ඊගාව වීඩියෝ එකෙන් හම්බ වෙමු. හැමෝටම ආයුබෝවන්.